අති දුර්ලභ වූ සම්බුද්ධ ශාසනය දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මයක් ලැබූ විවෘත මනසකින් යුතු ප්‍රඥාවන්ත වූ පින්වත් ඔබ උදෙසා වැයෙන සදහම් රණබෙරයන්නේ කන්නැත්තෝ අසත්වා නුවණැත්තෝ විමසත්වා ගලපගත්තෝ සැනසෙත්වා පින්නැත්තෝ නිවෙත්වා. ස්වාමීන් වහන්සේ මගේ යාළුවෙක් වොයිස් ක්ලිප් එකක් එවලා තිනවා මේ පටිච්චසමුප්පාද දේශනාව අහලා පොඩ්ඩක් ඒක ස්වාමීන් වහන්සේට මම අහන්න දාන්නද ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමුද? දෙකෙනාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මොහොතේ සිතට නම් පටිච්චසමුප්පාදේ අපි ගලපන්නේ. එතකොට තණ්හාවට එනකම්ම පැහැදිලි අවිද්‍යාව හාමුදුරු ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවා. අවිද්‍යාව වේදනා ස්පර්ශ වේදනා ඊට කොක්ක වෙන හැටි. නමුත් මේ කාලාත්‍රයට දාන්න නැහැකි නම් මේ භවපච්චය ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන කොටස මේ මොහොතේ සිතට කොහොමද ඒක යොදවන්නේ කියන එක ආම්දුරංගෙන් අහලා මට දැනුම් දෙන්න මාව දැනුවත් කරන්නකො භික්ෂුන් වහන්සේ හැකින වහන්සේට පින් තිරුවන් සරණයි. එතුමිය අහන්නේ එතකොට මේ පටිච්චසමුප්පාද අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේක මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් නම් මේ සමස්ත පටිච්චසමුප්පාද ක්‍රියාවලියම එතකොට ජාති ජරා මරණ මේ ව්‍යාධි එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ ටික කොහොමද මේ අනාගතය නොවන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ මොහොතේ වෙන්න එපා. මම කියපු දෙයට අනුව එතකොට එතුමි කියන්නේ එතකොට දැන් ඉපදීම අනාගතයේ සිද්ධ වෙන දෙයක් නේ. එතකොට ජරා මරණ අනාගතයේ සිද්ධ වෙන දෙයක් කියන අර්ථයෙන් තමයි එතුමි මේ ප්‍රශ්නේ අහන්නේ. මේක ඕනම කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක්, බොහොම සාධාරණයි. ඒකනේ හිටපු විදිහ අනුව ගලපලා බලද්දී තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති එතකොට එතනින් එහාට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියලානේ එතන දුක් රැස හට ගන්න එක ගැන අහන්නේ නේද? එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකේ මේ මම කල්පනා කරේ ඒ දේශනාව අහලා මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්න හේතුව ඒ අර චින්තන රටාව සිදුවෙච්ච පුරුද්ද මත නේද? එහෙමයි. දැන් ඒගලන් හිතාගෙන ඉන්නේ අපි අහලා තියෙන ඉගෙනගෙන තියෙන විදිහටනේ. ඒකට දැන් මම කියද්දි පටිච්චසමුප්පාද කියන්නේ මේ මොහොතේ කතාවක් කියලා. දැන් ඒකනේ එතුමී කියන්නේ දැන් තණ්හාවට එනකන් හරි. උපාදානයට ගන් හරි. හැබැයි ඉතින් එතනින් එහාට භව ඊට පස්සේ විපාක වේස කර්ම සකස් වෙන අනාගතයේනේ. එතකොට දැන් ඊට පස්සේ උපත සකස් වෙන අනාගතයේනේ කියන තැනට යන්නේ. ඉපදීම අනාගතයට දාලා නෙවෙයි හිතන්නේ. අපි මේක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම. මේ මොකද්ද මේ පටිච්චසමුප්පාදේ කියලා භාගතුන් වහන්සේ කතා කරනකොට එක තැනක දේශනා කරපු දේ තව දේශනාවකින් ව්‍යාකූල වෙන්න බෑ තථාගත දේශනාව. හැම වෙලාවෙම මේක මනාකොට දේශනා කරපු දේ යන භික්ෂුන් වහන්සේ මේක මනාව ගැළපිලා යනවා. මුල මැද අග මේ හැම තැනම ලස්සනට ගැළපෙනවා. මනාකොට ස්වාක්ඛාත ගුණේනේ ධර්මයේ තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ දේශනා කරන්නේ දුකේ හට ගැනීම, දුකේ ඉපදීම ගැන. හරිද? එතකොට බොහොම පැහැදිලි භාගතුන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ දැන් හිතන්නකෝ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ සේරම වැටෙන්නේ භික්ෂුන් වහන්සේ ඉපදුනා වූ සත්වයකටනේ. පැහැදිලිද? එතකොට මේ උපතයි මරණයයි අතර තමයි මේ කතාව තියෙන්නේ. දැන් ජාති කියන්නේ ඉපදීම, ඊට පස්සේ ජරාවටපත් වෙන එක, හරිද? ඒ කියන්නේ වයසට යන එක, ලෙඩ වෙන එක. එතකොට මේ දැන් භාගතුන් වහන්සේ ධම්මචක්කය දේශනා කරන ඕක තවත් විස්තරණය කරලා ඇතුලේ මැද තියෙන ටික. එතකොට අප්‍රියන් එක් වෙන්න සිද්ධ වෙන එක, ප්‍රියංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන දේ වෙන එක. එතකොට අපි කැමති දේ නැති එක කියලා භාගතුන් වහන්සේ අන්තිමටම කියන්නේ මොකක්ද? කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධය දුක කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. ඒතර මේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ භික්ෂුන් වහන්සේ දුකේ හට ගැනීම සහ දුකේ නිරුද්ධ වීම. හරිද? දුක හටගන්නේ මෙහෙමයි. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා, මේ නැති කල්ලි මේ නැති වෙනවා. ඒතර මොකක් ඇති කල්ලිද දුක ඇති වෙන්නේ? අවිද්‍යාව ඇති කල්ලි.
ඒතර අවිද්‍යාව නැති කල්ලි තමයි දුක නැති වෙන්නේ. හරිද? එතකොට දැන් භාගතුන් වහන්සේ කියනවා නම් දුක කියන්නේ මොකද්ද කියලා. ඒතර මේ පෙන්නන්නේ පැහැදිලිවම දුකේ ඉපදීමක් ගැන මේ කතා කරන්නේ. එතකොට දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා නම් මොකද්ද දුක කියන එක. ඒතර උන්වහන්සේ කියනවා මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං, අප්පියෙහි සම්පයෝග දුක්ඛ, පියෙහි විප්පයෝග දුක්ඛ නේද? යම්පිච්ඡන් නලබති තම්බි දුක්ඛං සංකිට්ඨේන. කොටින්ම මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ දුක කියලා. ඒතර කොටින්ම හෙවත් හකුලවා හෝ සැකවින් කිව්වොත් පංච උපාදානස්කන්ධය නම් දුක. අර මුලින් කියපු සේරක තුලින්ම අර්ථකථනය වෙන්න ඕනේ පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් ඉපදීම කියන තැන තියෙන්නත් ඕනේ පංච උපාදානස්කන්ධයේ දුකමයි. හරිද? එතකොට වයසට යන එක තුලත් තියෙන ඕනේ පංච උපාදානස්කන්ධ දුකමයි. ලෙඩවීම තුල තියෙන්නත් ඕනේ පංච උපාදානස්කන්ධ දුකමයි. ප්‍රියංගෙන් වෙන්වීම තුල තිබිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. අප්‍රියන්නා එක්වීමේ තිබිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. එතන කැමති දේ නොලැබීම තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. නේද? එතන මේ හැමතැනම තිබිලා තියෙන පංච උපාදානස්කන්ධ දුක නිසා තමයි භාගතුන් වහන්සේ අවසානට කියන්නේ කොටින්ම කිව්වොත් මේ හකුලවා කිව්වොත් මෙතන පංච උපාදානස්කන්ධ දුකමයි තිබිලා තියෙන්නේ කියලා. පැහැදිලි නේද බෝහන්සට? එතකොට දැන් අපි මේ निराකරණය කරගන්න ඕනේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොයි වෙලාවද මට? මේ මොහොතේ. එහෙනම් පංච උපාදානස්කන්ධය මට නැති කරගන්න තියෙන්නේ මේ මොහොතේම තමයි. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට කියන නමක්. හරිද? පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට කියන නමක්. ඒතර එහෙනම් මේ මොහොතේ තමයි මට දුක ඇති වෙන්නේ. ඒතර මේ මොහොතේ මට දුක ඇති වෙන්නේ මේ මොහොතේ මාතුල තියෙන අවිද්‍යාව නිසා. ආවනසෝ මානසිකාරය නිසා, අසති අසම්පජානය නිසා, මුට්ට සතිය නිසා. ඒතර එක එක කොයි නමින් කිව්වත් එතන තියෙන්නේ අවිද්‍යාවම තමයි, මෝහයම තමයි, මුලාවම තමයි නේද? එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ එතකොට මේ අනාගතයේ ලෙඩ වෙන එකක් ගැන, අනාගතයේ වයසට යන එකක් ගැන හරි, අනාගතයේ මම මැරෙන එකක් ගැන හරි මට හිතන්න තියෙන්නේ දැන් නේ භික්ෂුන් වහන්සේ. එතන මට මේ මොහොතේ දුක ඇති වෙන්නේ. මම ලෙඩ වෙයි කියලා හරි, වයසට යයි කියලා හරි නේද? එක්ක වයසට ගිය කෙනෙකුට වයසට යෑමේ දුක තියෙන්නේ දැන්. එක්ක ලෙඩ වෙච්ච කෙනෙකුට ලෙඩවීමේ දුක තියෙන්නේ දැන්. හරිද? එතන මේ හැමෝගෙම මේ වර්තමාන කතාව ගැනයි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. ඔබට දෙනවා මම කියන දේ. පැහැදිලිද? එතන නැතුව මේ අනාගත කතාවක් නෙමෙයි. හරිද? ඒතර අනාගතයේ ලෙඩ වෙන එකක් ගැන හරි මට බය ඇති වෙන්නේ දැන් නම්. අනාගතයේ මරණය අනාගතේ මම මැරෙයි කියලා මට බය ඇති වෙන්නේ දැන් නම්. ඒ බය මම දැන් නැති කරගන්න ඕනේ දෙයක්. හරිද? ඒතර මට අමතක කරන්න හොඳ නැහැ මේ භාග්‍යතුන් වහන්සේ මේ හැම දුකක්ම දාලා තියෙන පංච උපාදානස්කන්ධ දුකට. ඒතර පංච උපාදානස්කන්ධේ දුකක් වෙන්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා. නේද? එහෙනම් අනිත්‍ය දුක. එතන එහෙනම් පංච උපාදානස්කන්ධය දුකක් නම් ඒ දුක නැති කරන්න නම් මම දුක අවබෝධ කරන්න ඕනේ. එතකොට මොකද්ද මම අවබෝධ කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව. එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව මම අවබෝධ කරොත් මට දුක නැති වෙන්න ඕනේ. බොහොම සරලයි. නේද? එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව මම දකින්න ඕනේ කොයි වෙලාවේද? දැන්. මේ මොහොතේ. ඒක භාගතුන් වහන්සේ හැම වෙලේම කතා කරන්නේ මේ මොහොතේ ඉන්නේ කියලා. අතීතන්න අන්නවා ගමේ මේ අතීතයේ අතාරින්න. අනාගතේ පතන්න එපා. හරිද? මේ මොහොතේ. හරිද? මේ මොහොතේ සකස් වෙන දුක තමයි මට තත විපස්සති කරන්න තියෙන්නේ. හරිද? මේ මොහොතේ මට අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට එහෙනම් අපි ඔන්න දැන් අපි හොඳ තැනකට ආවා. දැන් අපි තේරුම් ගත්තා එහෙනම් භාගතුන් වහන්සේ කතා කරන ඉපදීම, වයසට යන එක, ලෙඩවීම හෝ එතනින් එහාට මැරෙන එක හෝ මැරුණාට පස්සේ නෙමෙයි එතනින් එහාට කතා කරන්නේ දැන් ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ සේරම එතකොට මේ පෙන්වන්නේ දුක් රසක් ගැන. එතකොට මේ සියලු දුක් හටගන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට පංච උපාදානස්කන්ධය නිසා. පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්නේ හිතේ භික්ෂුන් වහන්සේ. බාහිර දෙයක් නිසා නෙමෙයි, බාහිර දෙයක් තුල නෙමෙයි නිසා තමයි. නමුත් බාහිර දෙයක් තුල නෙමෙයි.
එතකොට පංච උපාස්කන්ධය සකස් වෙන්න මූලම හේතුව වෙන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව ඇති වෙන්නේ හිතේ. හිතේ ආශ්‍රය. එහෙනම් මං මේ හිතේ තියෙන මේ අවිද්‍යාව කොටස නැති කරගත්තොත් මේ මොහොතේ නැති වෙන විදිහට මානසිකාරය කරොත් ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරය කරොත් මට මේ මොහොතේ දුක නැති වෙන්න ඕනේ. මම මේ මොහොතේ පංච උපාස්කන්ධයේ අනිත්‍ය දැක්කොත් මට මේ මොහොතේ ඒ දුක නැති වෙනවා. ඒතර ඒ දුක මට දැන් මේ මොහොතේ නැති වෙනවා නම් මට එතනින් එහාට ඒ මොහොතේ පංච උපාස්කන්ධයේ සකස් වීමක් නැහැ. එහෙනම් පටිච්චසමුප්පාදයේ සකස් වීමක් පැනවීමක් නැහැ එතන. අනිවාර්යෙන්ම. නේද? ඒකනේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මහණෙනි පියවරුමින් ලැබිච්ච දෙයක් තියෙනවා කියලා කැටගරිලික උපමාවෙන්. හරිද? පියවරුමින් ලැබිච්ච දේ තමයි මාර වසඟයෙන් නිදහස් වෙන. ඒතර මාර වසඟයෙන් නිදහස් වෙන්න පුළුවන් සතිපට්ඨානෙ තුල ඉන්නවනේ. ඒතර සතිපට්ඨානෙ කියලා කියන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි. මේ විදිහට මේ හිත අවබෝධ කරගත්තොත් මම මේ මොහොතේ මම එතන සතිය පිහිටලා තියෙන්නේ. හරිද? එතකොට ඒ මොහොතේදී මාහරයටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට මාව ට්‍රේස් කරන්න බෑ. මාව හොයාගන්න බෑ. ඇයි? මම එතකොට අවබෝධය තුල නම් ඉන්නේ. මං ඇහැ තුල හෝ රූපය තුල හෝ විඤ්ඤාණය තුල පිහිටලා නැහැ. ස්පර්ශය තුල පිහිටලා නැහැ. හරිද? වේදනාව තුල පිහිටලා නැහැ. තණ්හාව තුල පිහිටලා නැහැ. උපාදාන තුල පිහිටලා නැහැ. මම ඒ කිසිම දැනක පිහිටලා නැතුව හිටියොත් තමයි මාරයට මාව ට්‍රේස් කරන්න බැරි වෙන්නේ. එහෙනම් පියවරුමෙන් ලැබිච්ච තැන හැටියට භාගතුන් වහන්සේ කියන සතිපට්ඨානය කියන තැන මට මේ මොහොතේ යෝනිසෝ මානසිකාරය නිසා මට එතන යන්න පුළුවන්. එහෙනම් දුක ඇති වෙන තැනත් භාගතුන් වහන්සේ පෙන්නනවා. දුක නැති කරගන්න විදිහත් භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ දෙකම පෙන්නන්නේ එකම ඩොට් එක එකම තැන මේ මොහොතේ. හරිද? එතකොට මම මේ මොහොතේ මේ පංචපාස්කන්ධයේ අනිත්‍ය දැක්කට පස්සේ මට ගලපන්න පුළුවන් ඒක. එහෙනම් අතීතේ සෑම දුකක්ම මට හටගත්තේ මේ විදිහටම තමයි. අනාගතේ මට දුකක් හට ගන්නවා නම් හටගන්නෙත් මේ විදිහටම තමයි. වර්තමානයේ මම අවබෝධ කරපු නිසා. තේරෙනවද? එතකොට මගේ දුක හටගන්නෙත් අනුන්ගේ දුක හටගන්නෙත්. සියුම් වූ දුකක් හට ගන්නවා නම් ඒක ඒ විදිහට හටගන්නෙත් මේ විදිහටමයි. ගොරෝසු දුකක් හට ගන්නවා නම් ඒක හටගන්නෙත් මේ විදිහටමයි. කියලා මේ එකම එක තැනක් මම දැක්කහම මට ඒක අවබෝධ වෙනවා. ඒ කියන්නේ මට ඒ එතනේ සම්පූර්ණයෙන්ම අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයයි. හරිද? එතකොට මම හෝ අනුන් කියලා ගත්තත්, දුර කියලා ළඟ කියලා ගත්තත්, සියුම් කියලා ගොරෝසු කියලා ගත්තත්, හීන ප්‍රණීත කියලා ගත්තත්, ওই කාල අවකාශ කියන ওই අවකාශ 8යි කාල 3යි කියන ওই 11 ආකාරයටම මම මේ පංච උපාස්කන්ධයේ අනිත්‍ය හැටියට දැක්කට පස්සේ මට ඕක ගලපන්න පුළුවන්. එතකොට මට ඒකට භාග්‍යවතුන් වහන්සේ කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒතර මම ලෝකේ කිසිම තැනක පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් කිසිම ආකාරයකින් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒතර කිසිම දෙයක් කියලා කියන්නේ ওই 11 ආකාරය විතරයි. ඒතර ඕනම සත්වයේ දුක සකස් වෙන්න පුළුවන් කාලය සහ අවකාශය කියන්නේ ওই ටික. ඒකට කියනවා ස්කන්ධ භාවනාව කියන්නේ. එතකොට ওই කාලය සහ අවකාශය තුල ওই සේරම මට ගලපලා බලන්න පුළුවන් ඉන්නේ මේ මොහොතේ ඇති වෙන අවබෝධය හරහා. හරිද? එහෙනම් අපි දැන් දකින්න ඕනේ අපි මේ කතා කරන ඕලාරික උපත නෙමෙයි මෙතන කතාව තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ ඉපදීම. ආශ්‍රවවලට කිසිම පැවැත්මක් නැහැ. එහෙමමයි වික්ෂුණාංශ. එහෙමමයි. ඒතර භාගතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ වික්ෂුණාංශ ඕනම කෙනෙකුට පොදු දෙයක් හැටියට. ඕනම කෙනෙකුට පොදු දෙයක්. දැන් අපි කතා කරනවා වයසට යන එකක් ගැන. ලෙඩ වෙන එකක් ගැන. හැබැයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ දෙව් මිනිස් ප්‍රජාවටමනේ. ඒතර භාගතුන් වහන්සේ ලඝු කරනවා නම් මේ උන්වහන්සේගේ දේශනාව මේ ලෙඩවීම කියන කතාවට. ඒක දෙවියන්ට අදාළ නැහැ නේ. අනිත් හරිය. ඒතර දෙවියන්ගෙන් ප්‍රතික්ෂේප වෙන දහමක් බුදු කෙනෙක්ගෙන් එළියට යන්න බෑ. අපි මේ කතා කරන ලාමක ඉපදීම ගැන නම් අපි මේ කතා කරන්නේ. හරිද? කායික වේදනා. ඕ දැන් බ්‍රහ්මයන්ට පේන්නේ නැහැ යලි උපතක්. යලි උපතක් පේන්නේ නැහැ. එයාගේ මරණයක් පේන්නේත් නැහැ. ඒකනේ බක බ්‍රහ්මයට උනේ. එයා ඉපදුන තැන පේන්නේත් නැහැ. ඉපදිච්ච දවස පේන්නේත් නැහැ. එයා මරණ දවසක් පේන්නේත් නැහැ. ඔය ඉන්න සමාධියනේ යා. එහෙමයි. එතකොට භික්ෂුණාංශ ඒසා දීර්ඝායුෂ. නේ? එතකොට සමාධියේ පංච උපාදානස්කන්ධය. එහෙමයි භික්ෂුණාංශ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකයේ මේ ධහම දේශනා කරන්නේ ඒ ප්‍රඥාවන්ත ඕනම කෙනෙකුට ගැළපෙන දෙයක්. එතකොට මරණය පේන්නේ නැති කෙනෙකුට එන ඔය කියන විදිහට මේක මරණය කියන දේ අදාළ වෙන්නේ නැත්තම් එයාට මේ ධහම ගැළපෙන්න බෑ. එහෙනම් මේ භාගතුන් වහන්සේ කතා කරන්නේ
මේ හුදු ලාමක ඉපදීමක් හෝ මරණයක් හෝ ලෙඩවීමක් හෝ වයසට යන එක නෙමෙයි. මොකද ඒක හැමෝටම පොදු දෙයක් නෙමෙයිනේ. නේද? දැන් අපි කියන්න පුළුවන් දෙවියන් චුත වෙනවා, බ්‍රහ්මයෝ චුත වෙනවා කියලා. ඉතින් ඒක අපි දැන් භාගතුන්සේ කියපු නිසා අපි කිව්වට ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඒක අපි දන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්. ඒක අපේ ඉන්ද්‍රිය අනුභූතියට ගෝචර වෙන්නේ නැහැ. ඒ තාක්කල් මට මේක පිළිගන්න බෑ කියලා. සුදු මිනිස්සුන්ට කියන්න පුළුවන්. ඔව් ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට අපි කතා කරන ධර්මයට ප්ලැට්ෆෝම් එකක් නැති වෙලා යනවා. බේස් එකක් නැති වෙලා යනවා. එතකොට මට කතා කරන්න වෙන්නේ නෑ ඔයා ඒක විශ්වාස කරන්න කියන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙච්චර පරිපූර්ණ වශයෙන් දේශනා කරලා තියෙන්නේ. තව කෙනෙක්ගේ විශ්වාසය පිණිස නෙමෙයි බ්ලයින්ඩ් ෆේත් එකක් වෙනුවෙන් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධය පිණිස. සච්චිකාතබ්බ. ඒක මේ මොහොතේ අපි අවබෝධ කිරීම පිණිස. නේද? ඒතර මේ මොහොතේ මට අවබෝධය පිණිසමයි මේ දේ හිතුවේ. ඒතර මම අවබෝධ කරගන්න මොකද්ද? මැරෙන එකක් ගැන නෙමෙයි. මරණය මට අවබෝධ කරන්න බෑ. හරිද? මම මැරෙනවා කියලා මට ඉතින් අනික් කට්ටිය මැරෙනවා එහෙනම් මමත් මැරෙනවා කියලා හිතන්න පුළුවන්, අනුමාන කරන්න පුළුවන්. මරණය කාටවත් පොදුයි කියලා. හැබැයි කාටවත් පොදු දේ තමයි මේ ලෝකේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දේ තමයි මේ මොහොතේ මා තුළ සකස් වෙන පංච උපාදානස්කන්ධය දුකයි කියන දේ. එහෙනම් මේ මොහොතේ සකස් වෙන පංච උපාදානස්කන්ධය මම අවබෝධ කරා නම් අර භාගතුන් වහන්සේ කියන තැන මං ඉන්නවා. හරිද? එතකොට මට තේරෙනවා හත් තියෙන්නේ එහෙනම් මේ විදිහටමයි දුක හතේ හටගන්නේ. හැබැයි මේ පංච උපාදානස්කන්ධ කියන මම නෙමෙයිනේ, මගේ දෙයක් නෙමෙයිනේ. මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක්නේ. එහෙනම් මෙන්න මේ අවිද්‍යාවෙන් ගැලවෙන උපක්‍රමයක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් මම මේ යෝනිසෝ මනසිකාරය මේ මොහොතේ ඇප්ලයි කරොත් මට මේ මොහොතේ දුක නැති කරගන්න පුළුවන්. හරිද? තේරෙනවද මම කියන දේ? අනිවාර්යයෙන්. එහෙමනම් දැන් අපි බලමු. දැන් ඕනම කෙනෙක් කතා කරන මට්ටමින්ම අපි ගමුකෝ. දැන් ඉපදීම. හරිද? ඔන්න දැන් කවුරු ඉපදිනවා. ඒ ඉපදිච්ච කෙනා අනිවාර්යෙන් ඒ ඉපදීම දුකයි කියලා භාගතුන් වහන්සේ කියන්නේ එයාට උපදින්නේ මොනවද? ආයතන 6ක්. ඒතර ආයතන 6 හරහා අනිවාර්යෙන්ම එයාට බාහිර ආයතන 6ක් උපදින මොනවද? ඇස කන නාහය දිව ශරීරයේ මනස හරහා යට රූප පේනවා, ශබ්ද ඇහෙනවා නේද? ගඳ සුවඳ දැනෙනවා, දිවට රසය දැනෙනවා, කයට පහස දැනෙනවා, මනසට අරමුණු වෙනවා. ඒතර බාහිර ආයතන 6යි, ආධ්‍යාත්මික ආයතන 6යි. ඒතර ඔය හරහා යට විඥානය සකස් වෙනවා. ඒතර ඒ තුන නිසා ස්පර්ශයෙන් සකස් වෙනවා. ඒතර වික්ෂුණාසේ ඉපදුනා වූ ඕනම සත්වයකට ඒ ස්පර්ශය නිසා උපදින විඳීමක්, වේදනාවක්. හරිද? එතකොට මේ වේදනාව තමයි ඕනම කෙනෙකුට ප්‍රකට වෙන්නේ. ඕනම කෙනෙක් හුරු වෙන්නේ, විඳින්නේ, පතන්නේ, හොයන්නේ විඳීමක්මයි. ඊට වඩා දෙයක් මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. එයා ඇහැ කියලා ගන්නෙම ඇහෙන් ලැබෙන වින්දනයක්මයි. ඒතර ඇහැ නැතිවීම නිසා කෙනෙකුට ඇහැ අන්ධ වෙද්දී ඇහැ පේන්නේ නැතුව යද්දී දුකක් එන්නේ. එයාට ඇහැ නිසා විඳින්න දෙයක් නැති නිසා. ඒතර එයා ආස්වාදයෙන් ඇහැ තුල බැහැගෙන හිටියා. ඇහැ සැපයි කිය. හොඳ. ඒතර ඇහැ යාට සැපයි කියලා හිතන තාක්කල් එතන අවිද්‍යාව වෙදිලා තියෙනවා. ඒ නිසා යාට එයා ඇහැ තුල පිහිටලා තියෙනවා, රූපය තුල පිහිටලා තියෙනවා, විඥානය තුල පිහිටලා තියෙනවා, එනවා ස්පර්ශය තුල පිහිටලා, විඳීම තුල පිහිටලා. ඒතකොට භික්ෂුන් මේ සමස්ත දුකම යා අභිනන්දනය කරලා තියෙන්නේ. හරිද? අභිනන්දති, අභිවදති, අජ්ජෝසයි තිට්ඨති. ඒක තුල බැහැගෙන ඉඳලා තියෙන්නේ. හරිද? අවබෝධුනේ නැත්නම් නැවත ඉපදෙන්න. නමුත් දැන් අපි බලන්න ඕනේ උදාහරණයක් ගමු අපි. දැන් අපි කවුරුවත් කැමති නැහැ. අපි හිතමුකෝ බාහිර සතෙක් තව සතෙක්ව මරනවා දකිද්දී අපි ඒකට කැමති නැහැනේ. අපි ඒකට කැමති නැහැ. මං කියන්නේ සමහරු කැමති එහෙම දකින්න, සමහරු කැමති නැහැ. නමුත් අපි නිකන් සරල උදාහරණයක් මං ගන්නෙ. ඒතර ඒ වෙලාවේදී ඒ සත්‍යය තවත් ඒ කියන්නේ කොටියෙක් අපි හිතමුකෝ තව මුවෙක් හරි ගොදුරු කරගන්න ඒ දර්ශනය හරි අනුවේදනීයයි. නමුත් දැන් ඒ වෙලාවේදී මට ඒ සතාව අර කොටියා විසින් මුවාව ගොදුරු කරගන්න අවස්ථාව දැක්කහම මට ඇති වෙන්නේ අනුකම්පාවක්නේ. අනුකම්පාවේ වේශයෙන් මට උපදින දුකක්නේ. නේද? එතකොට භික්ෂුන් වහන්සේ ඒ වෙලාවේදී මම ඒ ඇති වුණා වූ දුක කොහොමද හැන්ඩල් කරන්නේ? තරහක් එන්නත් පුළුවන්, කොටියක්. තරහක් එන්නත් පුළුවන්, කොටියත් එක්ක තරහක් එන්න පුළුවන්.
නේද? එතකොට එහෙමනම් මම ඒ වෙලාවේ දුක අවබෝධ කරන්න ඕනේ. වෙන විදියක් නැහැ. ඒතර මට මේ ඇහැ නිසා ඉපදුන දුක මට ඉපදුනේ ඇයි? කොටිය නිසා නෙමෙයි, මුවා නිසා නෙමෙයි. මා තුළ තියෙන අකමැත්ත. හරිද? මොකේද අකමැත්ත? ඒ වගේ දර්ශනයක් දැකීමේ අකමැත්තක් තියෙනවා. හැබැයි සමහර දැන් සෆාරි හැම ට්‍රිප්ස් එකක ඉන්නවල එහෙම යන මිනිස්සු ඒ ට්‍රැකර්ස්ලාට වෙනම ගෙවනවා ඒ වගේ අවස්ථාවල් පෙන්වන්න කියලා. සමහරුන්ට ඒක ආස්වාදයක්. හරිද? මං කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කතා කරන හිතප්පපුවක් තියෙන අහිංසක මිනිස්සුන්ට ඉතින් ඒ වගේ දර්ශනයක් කැමති නෑ. නේද? ඒතර ඒ අකමැත්ත කියන්නේ ගැටීම. ඒතර අකමැත්ත අපිට එන්නේ මතු පිටින් පේන්නේ සර්ෆස් එකෙන් පේන්නේ අනුකම්පාවක් කියන්නේ. නමුත් මා තුළ ඇතුනේ ගැටීම. ඒතර ඒ ගැටීම කියන්නේ දුක. ඒතර දුක ඇතුනේ හිතේ. ඇයි ඒක ඇතුනේ? අර දර්ශනයේ දැකීමට මා තුළ ඇති අකමැත්ත අප්‍රිය අමනාප ස්වභාවය නිසා. ඒතර ඒ අකමැත්ත හේවත් අප්‍රිය අමනාප ස්වභාවය ඇතිලා තියෙන හිතේ. ඒක දුක. ඒතර ඒ දුකට හේතුව මොකද්ද කියලා අපි බැලුවොත් භාගතුන් සැමෙලම කියන දුකට හේතුව චන්දරාගය. චන්දරාගය කැමැත්තට ඇලීම. ඒතර මොකේටද අපි ඇලිලා තියෙන්නේ? කැමැත්තට. මොකද්ද මගේ කැමැත්ත? අනේ ඒක එහෙම උනේ නැත්තම් සැපයි කියන එකට මං කැමතියි. කොටියා ඒ වෙලාවේ මුවා ඇල්ලුවේ නැත්තම් සැපයි කියන බලාපොරොත්තුට මං කැමතියි. ඒ සංකල්පයට මං කැමතියි. හැබැයි ඒක මගේ කැමැත්තක් විතරයි. කොටියා කැමැත්ත තමයි මුවා අල්ලන එක. සමහරට ඔය දවස් ගාණක් බඩගින්න ඉඳලා තමයි රැකලා තමයි මුවා වැල්ලුවේ. නමුත් මගේ කැමැත්ත තමයි අනේ මේ සියලු සත්වය සූපත් වේවා කියලා හිතන මා තුළ ස්වභාවයෙන්ම උපදිනවා කැමැත්තක්. අනේ කාටවත් පීඩාවක් නොවේවා, කාටවත් හිංසාවක් නොවේවා කියලා. හැබැයි ඒක අර අවිද්‍යාව තුළ ඇතිවෙච්ච සංකල්පයක් නිසා. අන්නේ කැමැත්තට මං ඇලෙද්දී ඒ ඇලීමට සාපේක්ෂව අනිත් පැත්තෙන් උපදින්නේ මොකද්ද? දුක. ඒතර මේ මොහොතේ ඉපදිච්ච දුක විතරයි නේද මට ප්‍රකට. අර සතා අල්ලපු නිසා මට ඇති වුණා දුකක්. ඒ දුක විතරයි මට ප්‍රකට. මම දක්ෂුනේ නෑ භික්ෂුණීන් වහන්සේ. ඒ දුකට හේතුව මේ මොහොතේම ඉපදිච්ච දෙයක් කියලා අඳුනගන්න. අරකට චන්දරාගයෙන් බැඳෙනවා. එතකොට දුකට හේතුව චන්දරාගය කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා නම් එහෙනම් ඡන්දය ඇතුලේ කොයිද හිතේ? ඡන්දය කියන්නේ කැමැත්ත. හරිද? ඒතර මේ කැමැත්තටයි මං ඇලුනේ. මොකේටද කැමතුනේ? සැපයකට. මොකක් සැපේ? එහෙමුනේ නැත්තම් සැපයි කියන සංකල්පයට. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකල්පයට බැඳිලා යන එකයි කාමය කියලා කියන්නේ. තේරෙනවද? එහෙමනම් අපි දැන් කල්පනා කරලා බැලුවොත් හොඳට හිතුවොත් එහෙනම් මගේ හිතේ මේ මොහොතේ අන්න සැප කියලා අන්තයක් ඉපදිලා තියෙනවා. ඒ නිසා ඒකට සාපේක්ෂව තමයි දුක ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඇත්තට මේ දුකට හේතුව මුවා මැරිච් එකවත් කොටියා මුවාව ගොදුරු කරගත් එකවත් නෙමෙයි. ඒක මම දැකපු එකවත් නෙමෙයි. මගේ හිතයි මාව දුකට දැම්මේ. එහෙනම් මගේ හිත මාව දුකට දැම්මේ කොහොමද? අනේ ඒක එහෙම උනේ නැත්තම් සැපයි කියලා හිතපු නිසා අන්න උනේ ඒක දුකක් වුණා. එහෙනම් එහෙම උනේ නැත්තම් සැපයි කියන්නේ කවුද? හිත. උනේ ඒක දුකයි කියන්නේ කවුද? හිත. එහෙනම් හිතම මට සැපයක් වෙන්නලා දුකක් නම් දෙන්නේ. ඒතර ඒ සැපේට සාපේක්ෂව නම් දුක උපදින භික්ෂුන් වහන්සේ. හරිද? ඒතර සැපයි දුකයි කියන දෙකේම වටිනාකම මොකද වෙන්නේ? දැන් සැපේ මට යම් වටිනාකම සැපේටම යම් වටිනාකමක් දෙනවා නම් හිතන්නකො 80ක වටිනාකමක් දෙනවා නම් සැපයි කියන සංකල්පයට 80ක තමයි දුකක් උපදින්නේ. 10ක නම් මං වටිනාකමක් දෙන්නේ සැපයි කියන සංකල්පයට මට උපදින දුක 10%යි. අර බුදුරණන් වහන්සේ හොඳ උපමාවක් තියෙනවා. තමන්ගේ දරුවෙක් නැති වුණාට පස්සේ දැනෙන දුක ඇති වෙන්නේ ඇයි කියලා අහනවා. මං ඒ දරුවට ආදරේ වැඩි නිසා කියනවා. ඒතර එහා ගමේ කෙනෙක් මැරුණා කියලා ආරංචි වුණාම දැන් මට එයා පිළිබඳව ඒ තියෙන කැමැත්ත කියන්නේ චන්දරාගය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දරුවෝ කියලා ආදරේ නෙමෙයි. ඒතර චන්දරාගය කියලා කියන්නේ. ඒතර ඒ වගේ පුජ්‍යලෙක් ගැන මම චන්දරාගය අඩුයි. මොකද? ඒ මං සංකල්පෙම වටිනාකමක් දීලා නැහැ මගේ දරුවට තරම් අනිත් කෙනාට. එහෙනම් බොහොම පැහැදිලි ඒ සංකල්පමේ වටිනාකමට සාපේක්ෂව තමයි දුක උපදින්නේ කියලා. එහෙනම් එතකොට සැපයත් 80%යි නම් දුකත් 80%යි නම් භික්ෂුන් වහන්සේ. ඒ දෙකේම ඇත්ත වටිනාකම මොකද්ද වෙලා තියෙන්නේ? අගේ ශූන්‍ය වෙලානේ. ඒතර එහෙනම් එතන සැපයි කියලා මට ගන්න දෙයක් තියෙනවද? එහෙනම් එතන දුකයි කියලා මට පනවන්න දෙයක් තියෙනවද? ඒතර මේ සැපයි කියන අවස්ථාවේ තියෙන මොකද්ද? අසුඛ ස්වභාවයක්. දුක කියන අවස්ථාවේ තියෙන මොකද්ද? අදුක්කම ස්වභාවයක්. ඒ කියන්නේ සැපයි දුකයි දෙකම බිඳුව වෙලා. ඒ නිසා ඒ පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ දැන් හිත මට සැපයක් වෙන්න දුකක් දෙනවනේ හිත රවට්ටනවනේ. එහෙනම් රැවටීම නිසානේ භික්ෂුන් වහන්සේ මම දුකටපත් වෙන්නේ. ඒතර හිත රවට්ටන්න භාවිතා කරන්නේ සැපේ නම්. ඒ සැපේ නිසා උපදින දේ නම් දුක කියන දේ.
එතකොට මේ මොහොතේ මම දුකටපත් වෙලා තියෙන හිත රවට්ටන නිසා නම් රැවටීම නැත්තම් එතන සැපයි කියලා පනවන්න දෙයක්වත් නැහැ, දුකයි කියලා පනවන්න දෙයක්වත් නැහැ. එහෙනම් මේ සැපයි දුකයි දෙකේ ඇත්ත වටිනාකම ඩිෆෝල්ට් වැලියු එක හැම වෙලාවෙම තියෙන්නේ මොකේද? ආගේ බිඳුයි. එහෙනම් හැම වෙලාවෙම මෙතන තියෙන අදුක්කම අසුඛ ස්වභාවය. ඒතර තථාගතයන් වහන්සේ අනිත්‍ය කියලා පනවන්නේ මොකද්ද? අදුක්කම අසුඛ ස්වභාවය. නේද? අදුක්කම සුඛං සන්තං අද්ද කියන අනිත්‍යත. අදුක්කම අසුඛ ස්වභාවය අනිත්‍ය කියලා දකින්න කියන්නේ. එහෙමනම් මෙතන මගේ හිතේ මට සංකල්පයක් ඇති වෙලා ඒ සංකල්පයටම ඇතිවෙච්ච චන්දරාගයට සාපේක්ෂව තමයි දුක ඉපදිලා තියෙන්නේ. හරිද? එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය. මොකේ අනිත්‍යද? හිතේ අනිත්‍ය. සිතුවිලි අනිත්‍ය. ඒතකොට මේ සිතුවිල්ල ඉපදුනේ මොකක් ඇසුරු කරගෙනද? ඇස කින රූපයයි අර බාහිර රූපයයි ඇසුරු කරගෙන. ඒතකොට මේ රූපෙන් තොරව ඇතිවෙච්ච වින්දනයක් නෙමෙයි නේද ඒක? එහෙනම් එතන ඒ හිත කියලා කියන්නේම රූපයත් ඊට සාපේක්ෂව විඳීමයි, හඳුනා ගැනීමයි, චේතනාවයි, විඥානය කියන මේ සේරගෙම පහේම සංකල්පයක් නෙමෙයිද? එහෙනම් මෙතන මම අනිත්‍ය දැකීම මොකේද දැන්? පංච උපාදානස්කන්ධේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය තැන තියෙන කියලා මම දකිද්දී. එහෙම නැත්නම් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා මම මේ මොහොතේ දැක්කොත් මම එතන දුක තුල ඉන්නවද? නැහැ. හා. එහෙනම් මම ඔක නොදකින්න තාක්කල් මට ඉපදින්නේ මොකද්ද? දුක. එහෙනම් මොන දුකද ඉපදුනේ? පංච උපාදානස්කන්ධ දුක. අන්න ඉපදීම දුකක් වෙන්නේ නැහැටි. එහෙනම් මේ මොහොතේ තමයි මේ ඉපදීම සිද්ධ වෙන්නේ. ඔව් කියන්න අහන්න හදිමු. මට ආවේ ස්වාමීන් වහන්සේ කියනකොට දැන් ඇත්තට මේ දුක අපිට ඇති වුණේ අවිද්‍යාව නිසානේ. ඒතකොට අපේ ආශ්‍රව නිසාම මේ මොහොතේ ඒක අපි ළඟ තිබ්බ කෙලෙසයක් නිසානේ දුක අපිට ආවේ. බාහිර දෙයකින් නෙමෙයි එතන ආවේ. එහෙම භික්ෂුනාස දැන් ඒක කෙලෙසයක් තමයි. ඔව්. ඒතකොට මේ කෙලෙස් ආශ්‍රව හැටියට ඇතුලේ තියෙන්නේ අවිද්‍යාව නිසාමනේ. අවිද්‍යාව නිසා. ඒතකොට මේ ආශ්‍රවය මේ මොහොතේ පැන නගින්නේ භික්ෂුනාස පස සමුදය වෙන්නේ මේ මොහොතේනේ. මට ඒ ටික අහන්න. ඒක මේ මොහොතේ මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. එතකොට මේ පස්සේ සමුදය වෙන්නේ මේ මොහොතේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒකනේ භාගතුන් වහන්සේ දේශනා කරන මජ්ජ සූත්‍රේ පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය ඒකාන්තයක්. පස්ස නිරෝධය මැද. හරිද? එතකොට දැන් අර සතාගේ කොටිය මුවාවල්ලන එක දැකීම එක අන්තයක්. ස්පර්ශය. ඒ නිසා මට දුක ඇතිවීම තව අන්තයක්. හරිද? එතකොට ඒ දෙක ඒ අන්ත දෙකේ මැද තියෙන්න ඕනේ මොකද්ද? පස්ස නිරෝධය. එහෙනම් මෙතන තියෙන්නේ හිතේ රැවටීමක්. එහෙම නැත්නම් මෙතන තියෙන පංච පාස්කන්ධය අනිත්‍ය කියලා දැක්කොත් මම අර සැපයි කියන අන්තයේත් නැහැ, දුකයි කියන අන්තයේත් නැත්තම් පස් ඇහැ තුලත් මම පිහිටලාද දැන්? එහෙනම් රූපය තුල මම පිහිටලාද? එහෙනම් විඥානය තුල පිහිටලාද? එහෙනම් ස්පර්ශය තුලත් නැහැ, පස සමුදය තුලත් නැහැ, ඇහැ තුලත් නැහැ, රූපය තුලත් නැහැ, විඥානය තුලත් නැහැ, එහෙනම් ස්පර්ශය තුලත් නැහැ, පස සමුදය තුලත් නැහැ. හරිද? එහෙනම් ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ මම හරියටම ඩොට් එකටම යෝනිසෝ මනසිකාරය කරපු නිසා මට ඉතින් දුක උපදින්නේ නැහැ. එහෙනම් මම මේ මොහොතේ පටිච්චසමුප්පාදේ දකින්නේ නැද්ද මාතුනේ? ඇයි? අයෝනිසෝ මනසිකාරය නිසා මේ මොහොතේ මට දුක ඇති වුණා. හැබැයි මම මේ මොහොතේ මේ දුක අවබෝධ කරපු නිසා මේ මොහොතේ මට දුක නැති වෙනවා. එහෙනම් මොකක්ද අවිද්‍යාව කියන්නේ? අනිත්‍ය නොදන්නාකම. මොකේ අනිත්‍යද? පංච උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය නොදන්නා තාක්කල් හැම මොහොතක්ම මට මේ මොහොත තමයි. එහෙනම් හැම මොහොතක්ම මට මේ මොහොත නම් මේ මොහොතේ නෙමෙයිද මං උපදින්නේ? මොකද්ද මට ඉපදෙන්නේ? දුක. එහෙනම් ඒ දුක ඉපදිච්ච නිසාම දැන් බලන්න එතනින් එහාට යනවා. මේ ඇප්ලිකේෂන් එක දන්නේ නැති සත්වයාට, අවිද්‍යාවෙන් අවිද්‍යාවට යන සත්වයාට, මුලාවෙන් මුලාවට යන සත්වයාට, දුකෙන් දුකට යන සත්වයාට ඊගාවට උපදින්න සෙනාරියෝ එක මොකක්ද? එක්ක අනාගතේ ලෙඩ වෙයි කියලා මට හිතෙනවා. සමහරවිට වයසට යයි කියලා හිතනවා. එහෙම නැත්නම් දැන් මම වයසට ගිය කෙනෙක් මේ මොහොතේ. ඒතර මේ මොහොතේ මම වයසට ගිහලා මට වයසට යන එක දුකක්. ඒක ස්වභාවයක්. හැබැයි වයසට යන එක ස්වභාවයක්. හැබැයි වයසට යන එක දුකක් වෙන්නේ ඇයි? මාතුලේකට අප්‍රිය අමනාප ස්වභාවයක් තියෙනවා, අකමැත්තක් තියෙනවා. එහෙනම් මේ මොහොතේ වයසට යන එක මට දුකක් වෙන්නේ. එහෙම නැත්නම් අනාගතේ මං වයසට යන එක මට දුකක් කියලා මේ මොහොතේ මට දැනෙන්නේ මාතුල තියෙන අකමැත්ත නිසා. වයස නිසා නෙමෙයි. එහෙනම් ඒ අකමැත්ත තියෙන හිතේ. එහෙනම් ඒ අකමැත්ත කියන්නේ දුකක්, ගැටීමක්. එහෙනම් ඒ දුක ඇති උනේ ඇයි?
ඊට සාපේක්ෂව අනිත් පැත්තෙන් ඇලීමක් තිබිච්ච නිසා මොකටද මං ඇලුනේ බලාපොරොත්තුකට සංකල්පයකට අනේ සංකල්පෙට දෙන වටිනාකමට සාපේක්ෂව අන්න චන්දරාගය නිසා අනිත් පැත්තෙන් ඉපදුනේ මොකක්ද දුක එතන මේ සැපයි දුකයි දෙකම එකටම නෙමෙයිද තියෙන්නේ හා එහෙනම් අන්න ඒ විදිහට මේ හිතම මට ආපහු සැපයක් වෙලා දුකක් දීලා හිත රවට්ටලා තියෙන කියලා දැක්කොත් මම මුලාව තුල නැහැ රැවටීම් කියන්නේ මුලාව කියන්නේ මෝහය එහෙනම් එතන මට සැපයි කියලා දෙයක් පනවන්න නැහැ එහෙනම් ඇලීමවත් ලෝභය තුලත් නැහැ එහෙනම් ගැටීමවත් ද්වේෂය තුලත් නැහැ එහෙනම් ලෝභ දේශ මොහ එතන එදෙයිද නෑ නේද එහෙනම් ලෝභ දේශ මොහ දෙන්නේ නැත්නම් එතන තණ්හාව එදෙයිද තණ්හාව දෙේ නම් එතන එදෙන්නේ නැත්නම් එතන උපාදානස්කන්ධය සකස් වෙයිද නෑ එහෙනම් එතන මට තව තවත් දුක් පිණිස කර්ම සකස් වෙයිද දැන් ඇයි මං ඒ මොහොතේ මං අවිද්‍යාව නැති කරා නම් ඒ මොහොතේ ප්‍රඥාවේ ආලෝකේ මං එල කරා නම් ඒ මොහොතේ එතන අන්ධකාරය නැති වෙනවා ඒ මොහොතේ මම ඒක දකිනවා නේද එහෙනම් අන්න එතන මට සකස් වෙන්නේ මොකද්ද කර්මයේ ෂේ වෙන කර්මයක් කර්මයේ ෂේ වෙන කර්මයක් ඒ කුසලයට වැටෙන්නේ නැහැ අකුසලයට වැටෙන්නේ නැහැ ඔය විදිහට නිරන්තරයෙන්ම ඉතින් ඒක තමයි භාගතුන් වහන්සේ කියන්නේ මේ විදිහට අපිට දවස් 7ක් ඉන්නවා නම් අපි නිදහස් වෙනවා කියන්නේ එක දිගට එක එහෙනම් දැන් ඔබ වහන්සේ හිතන්න එහෙනම් ලෙඩ වෙනවා කියපු තැනත් මේකමයි වයසට යනවා කියුත් එකත් ඕකම නෙමෙයිද ඒතර දැන් වැඩේ තියෙන මිනිසුන්ට හිතෙන භික්ෂුණාංශ මේ දැන් ලෙඩ වෙන එක තමයි දුක කියලා හරිද දැන් ලෙඩ වෙලා ඉන්නේ නැති වෙලාවෙදිත් අපි දුකෙන්නේ එහෙමයි දැන් කැන්සර් එකක් තිබ්බත් දුකයි නැතත් දුකයි ඔව් ඒක දැන් ඔන්න හිතන්න කොවිඩ්ම කතාව ගන්නකො කොවිඩ් කතාව දැන් මේ වෙලාවේ මට කොවිඩ් නැහැ කියන්නකො මේ ඒ කාලේ කියලා හිතන්නකො කොවිඩ් තියෙන කාලේ දැන් වටේම මිනිසුන්ට මේක හැදීගෙන වැළඳීගෙන යනවා මිනිස්සු මැරෙනවා හැබැයි මට තාම හැදිලා නැහැ මේ වෙලාවේ මං ඉන්නේ දුකෙන් බයෙන් ඒතර මේ වෙලාවේ මම බයක් නම් තියෙන්නේ මා තුල ඒ බය ඇති වෙන්නේ හිතේ ඒතර ඇයි ඒක ඇති වෙලා තියෙන්නේ ඒ කොවිඩ් හැදේ කියන බයට ඒතර අනාගතයක් වෙන්නලා මාව මේ මොහොතේ දුකට දාලා තියෙන හිත නේද හරිද ඒතර කොවිඩ් හැදෙන එක දුකයි කියලා කියන්නේ කවුද හිත ඒතර කොවිඩ් හැදෙන එක මට දුකක් වෙන්නේ ඇයි මගේ කැමැත්ත මොකද්ද ඒක හැදෙන්නේ නැත්තම් සැපයි ඒතර හැදෙන්නේ නැත්තම් සැපයි කියලා කියන්නේ කවුද හිත ඒතර හැදෙන්නේ නැත්තම් සැපයි කියලා මට මේ මොහොතේ දීලා තියෙන්නේ මොකද්ද මේ හිත දුක බයක් ඒතර දැන් හැදෙන්නේ නැති එක සැපයක් නම් භික්ෂුණාංශ ඒ සැපේ මට දැන් තියෙන්න ඕනේ. ඇයි මට දැන් හැදිලා නැහැනේ. ඉතින් කොවිඩ් හැදිලා නැති කොටත් හැදෙන්නේ නැත්තම් සැපයි කියලා මට සැපයක් පෙන්නලා මේ මොහොතේ මාව දාලා තියෙන මොකද දුකට. එහෙනම් මේ හිත මොනතරම් වංචාකාරීද? ඉතින් ඒක මොන විකාරයක්ද විහිළුවක්ද දැන් හැදෙන්නේ නැත්තම් සැපයි කියලා මාව දුකට දාලා ඉතින් මට මේ මොහොතේ හැදිලා නැහැ. එහෙනම් මේ සැපේ මට දැන් තියෙන්න ඕනේ. නමුත් මට දැන් තියෙන්නේ මොකද්ද? බය. දුක එහෙනම් කොවිඩ් හැදුනේ නැතත් මම ඉඳලා තියෙන දුකේ හැදුනත් මම ඉඳලා තියෙන මොකද දුකේ ඇයි අනේ මේක හැදුනේ නැත්තම් කියලා ආයේ මේක බාහිර ප්‍රශ්නයක් නෙමෙයි එහෙනම් මේ හැම වෙලාවෙම මෙතන සකස් වෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධ දුකම තමයි මොකද දැන් වයසට යනවා කියන තැන තියෙන්නේ මොකද්ද මේ රූපේ විකාශයේ හරිද දැන් මේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මෙතන දැන් අපි හැම වෙලාවෙම මේ කතා කරලා තියෙන්නේ මේ දැන් ප්‍රීති අහපු ප්‍රශ්නේ බේස් වෙන්නේ හොඳට අපි කල්පනා කරොත් රූපේ විකාශය ගැනනේ. රූපේ විකාශනය. මොකද්ද? ඉපදුන කෙනා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක. ඒතර මේ රූපයක විකාශනයක් ගැන තමයි මේ යා කතා කරන්නේ. ඒතර යා රූපේ ඉක්මවලා යන්නේ නැහැ. ඇයි? ඉපදුනව රූපේ වයසට යනවා පේනවා, ලෙඩ වෙනවා පේනවා, මැරෙනවා පේනවා. එතන මේ රූපේ විකාශනය ගැන විතරක් කතා කරනවා වේදනාව ගැන හිතන නැහැ. සංඥාව ගැන නැහැ, චේතනාව ගැන නැහැ, විඥානය ගැන කතා කරන්නේලක් නැහැ. දැන් විඥානයේ වාසයට යන්නේ නැහැ නේ වික්ෂුණාංශ. වේදනාවේ වාසයට යමක් කියලා දෙයක් නැහැ නේ. නේද? ඒතර ඒ කතා කරපු ස්ථාවරයේ මොනතරම් පටු රාමුවක්ද? ඒක යාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි අපිට උගන්ලා තියෙන ක්‍රමේ. මොකද අපි කතා කරලා තියෙන රූපයක් ගැන, රූපේ විකාශනයක් ගැන. භාගතුන් වහන්සේ කතා කරන රූපේ විකාශනයක් ගැන නෙමෙයි. ඒ රූපේ විකාශනය කියන්නේ විපරිණාමය. ඒතර ඒගොල්ලෝ මේ කතා කරන්නේ රූපේ විපරිණාමය. ඒක තමයි ඉපදුනා චූටි ළමයා ඉපදුනා. ඔන්න දැන් වයසට යනවා එක දුකක්. ඔන්න ලෙඩ වෙනවා එක දුකක්. මේ හැමදේම පේන්නේ රූපය හසුරු කරගෙන. මැරෙනවා අන්න දුකක්. හරිද? ඒතර මේ හැම වෙලාවෙම මේ පේනලා තියෙන විපරිණාමයක් ගැන. නමුත් කායික විපරිණාමය. ඔව් කාය කියන්නේ රූපේ. ඒතර භික්ෂුණාංශ දැන් මේ කය ඉක්මන නැහැ ඒගොල්ලෝ.
රූපේ විකාශනය හෝ විපරිණාමය ගැන නෙමෙයි මේ භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය. දැන් අපිට අමතක වෙනවා මේ පටිච්චසමුප්පාදයේ අපි ඔය චූටි ලඝු කරලානේ කතා කරන්නේ. දැන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. හරිද? ඒතර දැන් ජාති ජරා මරණ කියලා දැන් මරණයෙන් මේක කෙලවර වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ මරණයක් ගැන. හරිද? එතකොට ආපහු එතන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා කතාවක් කියන්නේ කොහොමද මටම? මම මැරුණා නා. පැහැදිලිද මම මේ කතා කරන්නේ? දැන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. නේද? එතකොට දැන් මේ එතනින් එහාට දුක් විදින දුක් ටිකක් ගැන කතා කරනවා භාග්‍යවතුන් වහන්සේ. හැබැයි අපි මොකද කරන්නේ? අපේ වාසියට අර විඳින දුක් ටික ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව මරණය කියන තැනින් නවත්තලා ආයෙ උපතකට දානවා. හරිද? ආයෙ මගුසකට විඥානය බැහැ ගන්නවා. ඒ වගේනේ යන්නේ ওই චක්‍රයක් හදාගෙන අපි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක චක්‍ර කතාවක් නෙමෙයි. පටන් ගන්න තැනින්මයි අවසන් කරන්න තියෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව නැතුනම සංස්කාර නිරුද්ධ වෙනවා. මේක චක්‍රයක් නෙමෙයි. මේක මේ මොහොතේ කතාවක් භික්ෂුන් වහන්සේ. හරිද? එහෙමනම් අපි මේක තේරුම් ගන්න. චක්‍රයකට මේක යන්නේ. ඒක අපිට උගන්වලා තියෙන විදිහ. ඕක මේ තිබ්බතිය මහායාන ක්‍රමයෙන් ආපු චක්‍ර ක්‍රමයක්. හරි. බුදුජාන විශ්වන්සේගේ ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ කොතනවත් එහෙම දෙයක් පනවලා නැහැ භික්ෂුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කතාන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කාලේ මේ ඇති වේ. අවිද්‍යාව ඇති කාලේ සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව නැති කාලේ සංස්කාර නිරුද්ධ වෙනවා. එකම තැනින්ම පටන් අර ගන්නවා. එකම තැනින්ම නැති කරනවා. එහෙනම් අවිද්‍යාව කියන තැනමයි මට මේක නැති කරන්න තියෙන්නේ. වෙන කිසිම තැනකින් නෙමෙයි නැති කරන්න තියෙන්නේ. අවිද්‍යාවමයි දුක් රැස හටගන්නේ. අවිද්‍යාව නැති වුණාමයි දුක් රැස නැති වෙන්නේ. අර දිගට කියන්නේ අවබෝධ කරගත්ත නැති කෙනෙක් සසර යන විදිහ. සසර කතාවක් නෙවෙයි. මෙහෙමනේ දැන් මට මේ වෙලාවේ කායික දුකක් දැනෙනවා නම් හරිද? මට ලෙඩවීම නිසා ඇති වෙන දැඩි පීඩනයක් වේදනාවක් තියෙනවා නම් කායික වේදනාව එකක්. කායික වේදනාව ගැන මා තුළ තියෙන අකමැත්ත ගැන තව එකක්. එතන මට කර්ම සකස් වෙන වික්ෂුණාස මා තුළ තියෙන අකමැත්තට සාපේක්ෂව. එතන සකස් වෙන්නේ අර 12ම තමයි එක මොහොතේ සකස් වෙන්නේ. එක මොහොතේ සකස් වෙන්නේ. එතකොට දැන් මේක සැරින් සැරේට යනවා. අන්න එහෙමයි. එතකොට දැන් මම මේ කතා කරන්නේ අවිද්‍යාව තියෙන කෙනාට අවිද්‍යාව පේන්නේ නැහැ. සංස්කාර පේන්නේ නැහැ. විඥාන පේන්නේ නැහැ. නාම රූප පේන්නේ නැහැ. ආයතන සලආයතන පේන්නේ නැහැ. පස්ස පේන්නේ නැහැ. වේදනාව තමයි යට ප්‍රකට වෙන්නේ. හරිද? එතකොට දැන් ඇත්තටම කිව්වොත් ඔතන ඔය පටිච්චසමුප්පාදේ සියල්ල සකස් වෙලා තියෙන්නේ. සියල්ල සකස් වෙලා තියෙන්නේ. ඇත්තටම වේදනාව කියන තැනත් එයා නැවතිලා නැහැ. හරිද? එතනින් එහාට තණ්හා සකස් වෙලා, උපාදාන සකස් වෙලා, භවය කියන සකස් අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන තැන තමයි මට ප්‍රකට වෙන්නේ. හරිද? ඒ කියන්නේ මුළු පටිච්චසමුප්පාදේ මට සකස් වෙලා ඉවර වෙලා මට පේන්නේ. හරිද? ඒතර මට මේ මොහොතේ සකස් වෙච්ච පටිච්චසමුප්පාදේ ගැන මට මේ මොහොතේ මම මේක අවබෝධ කරගත්තොත් මට මේ මොහොතේ මේ දුක නැති වෙනවා වික්ෂුණාස. ඒක පෙරපසු නොවි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රවලම දේශනා කරනවා අනාගතයේ උපතක් තිබුණත් නැතත් ඒක වින්-වින් සිටුේෂන් එකක්. ඇයි? ඔබ මේ මොහොතේ මේ දුක තුල නැහැ. හරිද? මොකද දැන් සමහරව භාග්‍යවතුන් වහන්සේම කියනවා ස්වාමීනි මම පිළිගන්නේ නැහැ අනාගත උපත කියලා. භාග්‍යවතුන් කියනවා කමක් නැහැ කියලා. අනාගතේ උපදිනවා කියන එක පිළිගත්තේ නැතත් මේ මොහොතේ උපදින දුක දැන් ඔබට පේනවානේ. එහෙනම් මේ මොහොතේ දුක නැති කරගන්න ඔබ දැන් දන්නවනේ. එතකොට එයා කොහොමද දිනපු කෙනෙක්? ඒතර පරලොවක් තිබුණත් එයා දිනලා, පරලොවක් නැතත් එයා දිනලානේ. නේද? ඒතර මේ ජාති කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන්නේ මේ අවිද්‍යාව නිසා මට මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. නැවත දුකටමයි මාව අදින්නේ. දුකටමයි මාව පොළඹවන්නේ. ඒතර මම මේ විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම උපදව ගන්න දක්ෂ වුණොත් හිතවම රවට්ටනවා කියලා හරි. මේ පංච උපාස්කන්ධය අනිත්‍ය කියලා හරි මම අනිත්‍ය මම මේ මොහොතේ දැක්කොත් භික්ෂුන් වහන්සේ මට එතනින් හැද දුක් රැස සකස් වෙන එක නවතිනවා නේද? ඒතර දැන් මම මේ කියන්නේ නැදුවේ දැන් ලැබවීම තුල තියෙනෙත් ඒකමයි. එතන තියෙනෙත් පංච උපාස්කන්ධ දුකමයි. අර රූපේ විකාශන වීමක් මට ප්‍රකට නැත්තම් වයසට යන එක තුල. තරුණ අවස්ථාවයි වයසට යන අවස්ථාවයි කියලා දෙකක් තියෙනවානේ. ඒ නිසානේ දැන් මට තියෙන්නේ දැන් තරුණ අවස්ථාව මට සැපයි කියලා හිතෙනවා. වයසට යන අවස්ථාව දුකයි කියලා හිතෙනවා.
හරිද? හැබැයි මේ හැම වෙලාවෙම ඉපදිච්ච මොහොතේ ඉඳලා වයසට යනකම් උනේ මොකද්ද? එකම ක්‍රියාවලිය. වයසට යනකම තමයි. ඒ කියන්නේ ගොඩක්ම හැමරැලි වැටෙනකම්. හැබැයි ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු 20ක් 30ක් යනකම් ළමයා අවුරුදු 20ක් විතර යනකම් ළමයා ලොකු වෙන එක අම්මාට සැපයක්. අවුරුදු 40න් පස්සේ එයා වයසට යන එක අම්මාට දුකක්. ඔව් නේ. ඒතර මේ ඇත්තටම එතකොට වයසට යන එක දුකක් නම් හරිද? ඉපදිච්ච කෙනා ලොකු වෙන එක වයසට යamak මොනේ. ඉතින් ඒක අපි ගන්න සැපයක් හැටියටනේ. පොඩි කාලේ ඉඳලා වෙලා තිබිලා තියෙන්නේ වයසට යන එකම තමයි. ඒකයි නමුත් ඒකේ මැද්දක් අපි කඩලා මේ පැත්ත සැපයි කියලා ගන්නවා අනිත් පැත්ත දුකයි කියලා ගන්නවා. නමුත් එකම ක්‍රියාවලිය. හිත සංසාරය. එන මේ හිත විසින් කරන දෙයක් නේද? ඒතර මේ රූපේ විකාශනයක් නැත්තා රූපේ වෙනස් වීමක් නැත්තා රූපේ විපරිණාමයක් නැත්තා වික්ෂුණංශ. මේ හිතට බෑ අපි රවට්ටන්න. පැහැදිලිද? හිතට බෑ අපි රවට්ටන්න. හැබැයි ඒක නෙමෙයි අනිත්‍ය කියන්නේ. නෑ අනිත්‍ය කියන්නේ විපරිණාමය නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ අදුක්කම අසුඛ ස්වභාවය. එතකොට දැන් මගේ හිත මාව රවට්ටනවා නම් ඒ රවට්ටන්නේ සැපයක් වෙනවා නම් සැපේ තියෙන්නේ රැවටීම තුල නම්. හරිද? හිත රවට්ටනක දැක්කොත් එයා සැපයි කියන තැන පිළිගන්නේ නැත්නම් එතන දුකක් කියලා දෙයක් එයාට උපදින්නේ නැහැ. එහෙනම් මේ රැවටීමේවත් මුලාවේවත් මෝහේ නැත්නම් සැපයි දුකයි කියන අන්ත දෙක ලෝභ දේශ දෙක නැති වෙලා යනවා. හරිද? එහෙම නැත්නම් මෙතන තියෙන්නේ සැපයි කියන තැන තියෙන්නේ වටිනාකම එකම නම් ඒ කියන්නේ සැපේට දෙන වටිනාකමයි ඊට සාපේක්ෂවමයි දුක උපදින කියලා මම අවබෝධ කරගත්තොත්. එහෙනම් මේ සැපයි දුකයි කියන අන්ත දෙකෙම තියෙන්නේ මොකද්ද? වටිනාකම සමාන වෙනවා නම් ඒක ශූන්‍යයි. එහෙනම් මේ ඇහැ කියලා කියන්නේ හිස් දෙයක් වික්ෂුණාංශ. අනිත්‍යයි. හරිද? රූපේ කියන්නේ මොකද්ද? අනිත්‍ය දෙයක්. යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නැ එකයි දුක. අන්න බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය. මොකක්ද දුක? යදනිච්ඡන් තන් යමක් අනිත්‍ය නැ එකයි දුක. ඒතර මොකක්ද අනිත්‍ය? අදුක්කම අසුඛ ස්වභාවය. අදුක්කම අසුඛ ස්වභාවය ඇතිලා තියෙන්නේ කොහෙද? හිතේ. ඒතර මං හැම වෙලාවෙම ඒකාන්තයක් දකිද්දි දුක කියන දේ දැක්කොත් එහෙම නැත්නම් සැපය කියන දේ දැක්කොත් මට නිස්සරණයක් වෙන්නේ නැහැ. මට පුළුවන් වෙනෝනේ සැපයි කියන තැන ප්‍රකට වෙද්දී හැංගිලා තියෙන දුක කියන අන්තය දකින්න පුළුවන් වෙනවා. ඒකට කියනවා ආදීනව කියලා. සැපයි කියනවා ආස්වාදය කියලා. දුක කියන තැන මට ප්‍රකට වුණොත් මට පුළුවන් වෙනෝනේ එතන ආස්වාදය දකින්න. ඇයි දුකක් තනියෙන් පවතින්නේ නැහැ. චන්දරාගයක් නිසාමයි සැපයකට බැඳිච්ච නිසාමයි දුකක් ඉපදෙන්නේ. පැහැදිලිද? සැපයක් තනියෙන් පවතින්නේ නැහැ. සැපේ තියනවා නම් එතන ඒ හා සාපේක්ෂව ආදීන පැත්තක් තියෙනවා. දුක මේ මොහොතේ මැත්තේ දෙන්න තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට මේ අන්ත දෙකමට දකින්න පුළුවන් නම් මම මැදට එනවා නිස්සාරණයට යනවා. මේ අන්ත දෙකක් මට ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව නිසා, මෝහය නිසා, මුලාව නිසා. නේද? ඉතින් ඒක නිසා වික්ෂුණාංශ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ඕනම දෙයක් නැත්නම් ශෝක පරිදේ දුක්ඛ දෝමනස කියන මේ ඕනම දෙයක් අනාගත කතාවක් නෙමෙයි. මේ මොහොතේ සකස් වෙන දෙයක් මා තුල. එහෙනම් මේ මොහොතේ මා තුල මේ සකස් වෙන ඒ කියන්නේ ඉපදීම තුලත් දැන් මම දැක්ක අනිත්‍යමයි. මොකද අනිත්‍ය පංච උපාස්කන්ධය අනිත්‍ය. ලෙඩේම තුල තියෙන්නේ පංච උපාස්කන්ධය අනිත්‍යමයි. වායසරයන්ක තුල තියෙන්නේ පංච උපාස්කන්ධය අනිත්‍යමයි. මරණය කියන දේ තියෙන්නේ පංච උපාස්කන්ධ අනිත්‍යමයි. හරිද? එතකොට ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන මේ සියරම පංච උපාස්කන්ධය නිසාම සකස් වෙච්ච දේවල්. අනිත්‍යම තමයි එතන තියෙන්නේ. ඒතර මම ඒක මේ මොහොතේ අවබෝධ කරගත්තොත් මම අවිද්‍යාව තුල නැහැ. එහෙනම් ඇහැ තුලත් නැහැ, රූපේ තුලත් නැහැ, විඥානය තුලත් නැහැ. එහෙනම් එතන ස්පර්ශ සමුදය තුල නැහැ. ඒකට මට ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. ඒ ආශ්‍රව පෝෂණය වෙන්නේ අවිද්‍යාව තුලනේ මික්ෂණාංශ. ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. ඒතකොට මා තුල තියෙන ආශ්‍රව මොනවද කියලාත් මම හොයන්න ඕනේ නැහැ. මොනතරම් ආශ්‍රව තිබුණත් මේ මොහොතේ මම යෝනිසමානසිකාරය ගලපුවොත් මට අර ආශ්‍රව වලට ඔක්සිජන් නැති වෙනවා. ආශ්‍රවයට ඔක්සිජන් නැත්තම් එයාට පැවැත්මක් නැව වේලා යනවා, සිඳිලා යනවා නේද? එතන මං ආයතනත් අභිභව යනවා. ඊට පස්සේ තණ්හාවත් ඉක්ම යනවා, වේදනා ස්පර්ශයත් ඉක්ම යනවා, වේදනාවත් ඉක්ම යනවා, තණ්හාවත් ඉක්ම යනවා. එතන උපාදාන ස්කන්ධ සකස් වීමක් නැහැ. එහෙනම් මට විපාක පිණිස කර්ම නැහැ. ඒ නැතන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායස සේර මොකද වෙන්නේ? නිරුද්ධාන්ති. නැත්තරම නැති වෙලා යනවා. නේද? ඉතින් අපි ඔන්න ඔය විදිහට ඔක ගලප ගන්න පුළුවන් නම් මම හිතන්නේ
මං හිතන්නේ දැන් මේ ප්‍රීතියට අවශ්‍ය උත්තරය ආවා. එහෙමයි හොඳටම මට දැන් ඒ තුලින් මට නිකන් ප්‍රශ්නයක් ආවා දැන් ඕක බණ භාවනා කරන කෙනෙකුට ආනාපාන සතිය වගේ කරන කෙනෙකුට සංසිඳෙන්න යන මොහොත තුල විතක්ක ਵਿਚාර එනවනේ ඉඳගත්ත වෙලේ ඉඳන් එනවනේ එතකොට ඒක මුලින් එනකොට දැන් එයා ගැටෙනවනේ ඊට පස්සේ වෙන්නේ අර භාවනාවේ තව තවත් උඩට දැන් ඊළඟට අපි කියමුකෝ දෙවෙනි තුන්වෙනි ධ්‍යාන වලට යනකොට එයාට මේ විතක්ක විචාර කරදරයක් වෙනවා. ඒක එයාට දැනෙනවා කරදරයක් කියලා. එතන ඇත්තටම සියුම් ගැටීමක්. අන්න එතෙන්ට පංච උපාදානස්කන්ධේ අනිත් එතකොට දැන් එතනක් තියෙන විචුණාංශ මට දැන් කලින් විතක්ක විචාර සැපයක්. හරිද? නමුත් දැන් මම හිත සමාධියට නගිද්දී ඒ සමාධියට තියෙන ආස්වාදයට මං කැමති වෙන තරමට අවසන් පොඩකින් දැන් මෙහෙම විතක්ක විචාර සැපෙන් දැන් අපි මෙහෙම කතා බහ කරලාදී අපිට විතක්ක විචාර අදාළත් නැහැ. ඒ කියන්නේ අපි ඕන තරම් ඒක අවිද්‍යාවෙන් ඒකත් එක්කමයි ඉන්නේ. ඒක සැපයි ඉතින් ඇත්තටම. ඒක සැපයක් නේ මට. ඒ කතා කරන්න තියෙන නැත්තම් මට පාළුයි වගේ. පාළුයිනේ දැන් භාවනා ඉඳගත්තාම දැන් භාවනා කරද්දී මං බලාපොරොත්තු වෙන්නේ සංසිඳීම. ඒතර සංසිඳීමේ අපේක්ෂා කරන තාක්කල් මට වචනේ දුකක් වෙනවා. එතකොට දැන් වචනේ මට දුකක් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මගේ කැමැත්තක් තියෙනවා. අනේ මට මේ වචන නැතුව විතක්ක ਵਿਚාර නැතුව මට සංසිඳිච්ච ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් සැපයි කියන අර ඒ සැපේට මං කැමති වෙන නිසා අරක මට දුකක් වෙනවා. හරිද? එතකොට මේ එතනත් පංච උපාදානසය අනිත්‍යමයි. එතනත් අනිත්‍යමනේ තියෙන්නේ. නේද? එතකොට දැන් අපි එතනින් එහාට තව තවත් ගියාට පස්සේ අපිට හිතන්නකෝ පූර්ණ සංසිඳීමකට මම යනවා කියන හතරෙන් ධ්‍යාන වගේ කියන. එතකොට ඒකෙදි මට මොනවාක්වත්ම දැනෙන්නේ නැහැ නේ. උස්මවත් දැනෙන්නේ නැහැ. උස්මවත් සංසිඳිලා. එතකොට සේරම සංසිඳිලා තිබිලා ක්‍රමානුකූල මම පෙන්නන්නේ ඒක තුළ ගැබ්බෙලා තියෙන අවිද්‍යාව. ක්‍රමානුකූල අපි තුමු පැය 4කට 5කට පස්සේ ඒ සමාධි තත්ත්වයේ සංසිඳන තව ඒ සමාධිය අඩු වෙනවා. අඩු වෙද්දී මට කවුරුරි කතා කරනවා හරි එහෙම නැත්නම් මට දැන් වෙන වැඩකට ඇහැරවනවා කවුරුරි ළඟට ඇවිල්ලා. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද භික්ෂුනාංශ? දුක. එතකොට මට ඒ දුක ඇති වෙන්නේ මම පැය 4ක සංසිඳීමක් තුල ඉඳලා මට ඒ දුක උපදින්නේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා අනේ මේ තව විනාඩියක් හරි මට මේ ආස්වාදය තුල ඉන්න තියෙනවා නා කියලා. පැහැදිලිද? ඒතර දැන් පැය 4ක සැපය විඳපු මට තව ඉල්ලන්නේ මොකද මම? තව විනාඩියක්. තව විනාඩියක සැපයක් මට ඉල්ලන්නේ ඇයි? ඒ පැය 4ම මට දුකක් වෙලා. ඒ නිසා මට ඒකට වටිනාකමක් එකතු කරන්න තව එක විනාඩියක් හරි තියෙනවා. එතකොට මට ඒක මතු පිටින් පේන්නේ කුසලාර්ථයෙන්. කුසලාර්ථයෙන්. නමුත් මං එතන දක්ෂ වෙන්න ඕනේ නම් අතන සැපයි කියලා මට තිබුණාට හරිද? ඒ කියන්නේ පිරිසුදු උපේක්ෂාව තුළ එතන සැපයක් මට දැනුනේ නැතුණාට ඒක තුන්වෙනි ධ්‍යාන වලට සැපයක් නේ. හා. නමුත් ඒක සැපයි කියලා මං හිතුවට එතනත් තිබිලා තියෙන මොකද? මේ සැපේට සාපේක්ෂව මෙතන දුකක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මට ඕන වෙන්නේ තව මේක වටිනාකමක් එකතු කරන්න. එන එතනත් සැපයි දුකයි දෙකේම වටිනාකම මොකද එතකොට? සැපේ 100%ක්ම නම් හතරවෙනි ධ්‍යානය තුල ඒ 100%ම දුකක් වෙච්ච නිසා තමයි මට තව විනාඩියක සැපයක් අවශ්‍ය වෙන්නේ. එන එතන තියෙන අදුක්කම අසුඛ ස්වභාවය අනිත්‍ය. මොකේ අනිත්‍යද? රූප වේදනා සංඥා සංකාරය. අන්න මට එතකොට සමාධියට යන්න කලිනුත් මම විදර්ශනා කරා. හරිද? හරියටම අවිද්‍යාව දුර වෙන විදිහට. එතකොට සමාධියෙන් එළියට එදිත් මම හරියටම විදර්ශනා කරා නේද? එතකොට මම සමාධිය තුල ඉන්නවා. සමාධිය තව තවත් තීව්‍ර වෙනවා. හැබැයි මම සමාධිය තුල අවිද්‍යාව පෝෂණය කරන්නේ නැහැ. නේද? අන්න එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා. එතන හැම වෙලාවෙම භික්ෂුණාංශ යෝනිසෝ මනසිකාරයම මේක පියුරිෆයි කරන්න තියෙන්නේ. ඒක පියුරිෆයි කරන්න සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ගැනෙනවා. ඔතන තමයි දැන් අනාගාමී උත්තමයෙක් ඔතන භාවනා යෝගියෙක් වගේ එතන ඉන්නකොට කොහොමද යාට පටිච්ච සමුපාදේ මේ හැදෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කොහොමද යා එතන ගලපලා ගන්න? එයා එතන දකින්න ඕනේ දැන් එයාට එතන කාමරාග පිටික නැහැනේ. ඔව්. එතන ඇලෙන්න ගැටෙන්න කියලා දෙයක් එයාට නැහැ. එයාට පිරිසුදු උපේක්ෂාව තුළ ඉන්නේ. ඒක ඇත්තටම කියනවා නම් ඒගොල්ලන්ගේ වචනෙම කියනවා ශුන්‍යත සමාපත්තිය එතන තියෙන්නේ. එතන මේ ශුන්‍යත සමාපත්තිය තුල භික්ෂුනාංශ අපි දැන් අනිත්‍ය දැක්කේ මේ වේදනාව තුලනේ. දැන් අර ශුන්‍යත සමාපත්තිය තුල ඉන්න බ්‍රහ්මයාට
වේදනාවක් ප්‍රකට නැහැ. සැප හෝ දුක කියලා දෙයක් ප්‍රකට නැහැ. අනිත්‍ය දකින්න. ඒතර එයාට දකින්න තියෙන්නේ මෙහෙමයි. මෙතන මේ ශුන්්‍යත සමාපත්තිය කියන සංඥාව තියෙනවා මට. කාම ලෝකේ ඉන්න කෙනාට පංච උපාදානස්කන්ධය ප්‍රකට කරගන්න තියෙන්නේ වේදනාවේ අනිත්‍ය හරහා. අනාගාමී වෙච්ච කෙනාට භික්ෂුන් වහන්සේ එයාට එතන අනිත්‍ය වේදනාව හරහා දැක ගන්න බෑ. ඒතකොට එයාට තියෙන්නේ මෙතන ශුන්‍යත සමාපත්තිය කියලා යම් පැනවීමක් තියෙනවා. ඒක සංඥාවක්. එතන සංඥාව තියෙනවා නම් ඒ සංඥාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය තියෙනවා නම් මෙතන ධම්ම රූප තියෙනවා. හරිද? ඒතර ධම්ම රූපයක් අසුර කරගෙන මේ ස්පර්ශය තුන ස්පර්ශපත්‍යයි වේදනා සංඥා චේතනා කියන තුනම උපදිනවා. ඒතර මෙයාට ප්‍රකටුනේ සංඥා වුණාට මෙයා අර විදිහට මේක ගලපලා බලනවා. ඒතර යාට පේනවා එනවා මෙතන රූපේ තියෙනවා, විදීම ස්පර්ශය තියෙනවා, ස්පර්ශය තියෙනවා නම් වේදනා සංඥා චේතනා තියෙනවා. වේදනා සංඥා චේතනා මට ප්‍රකට කරගන්න බෑ විඥානෙක විතර එහෙනම් මෙතන විඥානෙ තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? nothing but පංච උපාදානස්කන්ධයමයි කියලා දකිනවා. ඒතර එයා එතන ඒ මොහොතේ අනිත්‍ය දකින්නව නෙමෙයි. එයා එතන පංච උපාදානස්කන්ධයේ සංඥාවෙන් වෙන් කර ගන්නවා සුද්ධ සමාපත්තිය. නේද? එහෙමයි ඒක කරගන්න. ඒ විදිහට කරද්දි තමයි යාට එතනින් එහාට සිඳින්න තියෙන මේ අතහරින්න තියෙන සංයෝජන ටික පේන්නේ. රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා. ඒ රූප රාග අරූප රාග කියන්නේ රාග අනුසය. එයාට කාම රාග නෙමෙයි තියෙන්නේ දැන්. රූප රාග අරූප රාග. රාග අනුසය. සමාධිය කෙරේ තියෙන රාගය චන්ද රාගය. මානුද්දච්ච. එතන එයාට සියුම් ලෙස උපදින පටිඝානුසයක්. මොකද්ද? එයාට දැන් මේ රූපහරහා වින්දනයක් හොයන්නේ නැහැ එයා. එයාට දැන් නිවන පැත්තට බර වෙලා තියෙන්නේ. ඒතර එයාට ඕනේ ඉක්මනටම නිවන් දකින්න. මේක කෙලවරක් කරගන්න. ඒතර මට මෙච්චර සමාධිය තියෙනවා නා. මෙච්චර තීව්‍ර මට සමාධියක් තියෙනවා නා. කියලා එයා සමාධියට සාපේක්ෂව හරිද? තර්කණයක් ගොඩ නගනවා. ඇයි මට තාම නිවන නැත්තේ කියලා. එතන ගැටීමක් දෙන්නේ නැහැ. එතන පටිඝානුසයනේ වික්ෂුණාස. එතකොට දැන් එයාට තියෙන රූපරාග අරූපරාගනේ මේ සමාධිය ඇසුරු කරගෙනනේ. නේද? එහෙනම් මේ සමාධිය ඇසුරු කරගෙන එයාට ඇති වෙන සංඥාව මොකද? මට මෙච්චර හොඳ සැපයක් සමාධියක් තියෙනවා නම් ඇයි මට තාම නිවන නැත්තේ? එයාට ඇති වෙන්නේ නිවන නිසා. නිවනට සාපේක්ෂව. හරිද? එතකොට මේ පටිඝය ඇති වෙන්නේ අර චන්දරාගය නිසාමයි. එතකොට එයා එතන දකිනවා එහෙනම් මෙතන මට සැපේ සමාධිය තුල යම් ආශාදයක් නම් තියෙන්නේ. ඊට සාපේක්ෂව මට දැන් මේ පටිඝය ඉපදලා තියෙන මානුද්දච්චිතක ඇති වෙලා තියෙන. එහෙනම් එතන තියෙන මොකද සැපයි දුකයි දෙක මොකද වෙලා තියෙන්නේ සමානයි. අන්න අනිත්‍ය. දැන් එයා දකින්නේ මොකේ අනිත්‍යද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය. සමාධිය තුල පංච උපාදානස්කන්ධය වෙන් කරගත්ත කෙනාට තමයි එතනින් එහාට සිඳින්න තියෙන අතහරින්න තියෙන උද්දබ්බගේ සංයෝජන ටික ප්‍රකට වෙන්නේ. ඉතින් රූප රාග අරූප රාග කියන්නේ රාගානුසය, මානුද්දච්ච කියන්නේ පටිඝානුසය, අවිජ්ජා කියන්නේ අවිද්‍යානුසය. නේද? එතකොට ඒ පුජ්‍යලයා අන්න මේ ඇහැ ඉක්මවා යනවා, කන ඉක්මවා යනවා, නාසය දිව ශරීරම ආයතන සියල්ල ඉක්මවා යනවා. එතකොට එයා ඒ තවදුරටත් ඇහැ කන දිව ශරීරම ආයතන තුල පිහිටන්නේ මොකද ඒ සියල්ල අනිත්‍ය කියලා දැකලා ඉවරයි. එයා සමාධිය තුලවත් දැන් චන්දරාගයෙන් බහැලා නැහැ. එතකොට දැන් භික්ෂුන් වහන්සේ එයාට පිහිටන්න තැන නැති වෙන්න එපා. නේද? එයාට දැන් පිහිටන්න තැන නැති වෙනවා. හැබැයි දැන් එයා ඉන්නේ දැන් මොකේද? අවබෝධය තුල, ප්‍රඥාව තුල, අවබෝධ ඥානය තුල. එයා ඇහැ තුල නැහැ. රූපේ තුල නැහැ, විඥානය තුල නැහැ. මොකද මේ සේරම අනිත්‍ය කියලා දැකලා ඉවරයි. හරිද? ඒතර එයා ආයතනත් ඉක්මවල, වේදනාවත් ඉක්මවල දැන් හිතන්නකෝ. ඒතර දැන් එයා එතන පංච උපාදානස්කන්ධය තුල පිහිටලා නැහැ කියලා අපිට හිතෙන්නේ. එයාටත් හිතෙන්නේ එහෙමයි. ඒතර එයාට හිතෙනවා මම මේ සියල්ලගෙම දැන් නිදහස් කියලා. එතන අස්මිමානේ තියෙන අභික්ෂණස. මොකද ඔය තැනට ආනජ සප්පාය සූත්‍රයේ භාගතුන් වහන්සේ කියනවා ඔය තැනට ගිය කෙනාට උනත් එතන අස්මිමානේ තියෙන තාක්කල් එයා පිරිනිවන් පානවා කියලා මං කියන්නේ නැහැ කියනවා. එහෙනම් එයාට එතන අස්මිමානේ ඉදලා තියෙන මොකක් ගැනද? දැන් මුලදී අපිට මේ චන්දරාගයේ තිබුණ කාම ලෝකෙ නැද්ද වේදනාව සම්බන්ධයෙන්. අනාගාමී වුණාම චන්දරාගයේ එතන සකස් වෙන සමාධිය සම්බන්ධයෙන් රූප රාග අරූප රාග නේද? එතකොට දැන් කාම ලෝකෙ ඉන්න කෙනා මම කියලා හිතාගෙන ඉන්නේ මුලාවට නේද? එතකොට අනාගාමී කෙනා මම කියලා හිතන්නේ සමාධිය. හරිද? එතකොට අරහත් මාර්ගයේ ඉන්න කෙනා මම කියලා හිතන්නේ ප්‍රඥාවට. එතකොට දැන් උපත් තියෙන වික්ෂුණාංශ
කාම ලෝකේ උපත් තියෙනවා, රූප ලෝකේ අරූප ලෝකේ තියෙනවා. ආය වෙන තැනක් නැහැනේ. එතකොට දැන් මෙයා රූප අරූප ලෝකත් ඉක්මවලා නම් කාම ලෝකෙත් ඉක්මවලා නම් මෙයාට දැන් උපදින්න තැනක් නැහැනේ. උපදින්න තැනක් නැහැ. හැබැයි ඒත් භාගතුන්වන්සේ කියනවා මෙයා මේ අස්මිමානේ තියෙන තාක්කල් මෙයා පින්නම් පාන්නේ නැහැ කියලා. හරිද? දැන් කර්ම සකස් වෙන්න බෑ. දැන් කොහොමවත් උපදින්න හේතු නැහැ යාට දැන්. ඒ අරහත් මාර්ගය. හැබැයි අරහත් මාර්ගයේ ඉන්න කෙනා රහත් නොවි පිරිනම් පාන්නේ. ඒ කියන්නේ රහත් නොවි මැරෙන්නේ. හරිද? ඒක නියතයක්. ඒතර එයා එතනින් එහාට එක දකින්නේ කොහොමද? එයාගේ ඉන්ද්‍රිය ධර්ම බල ගැනීමලා බල ධර්මම දැන් බල ගැනීමනවා. ප්‍රඥාව තුලින් බල ගැනීමලා එයාට සංඥාවක් එනවා. ප්‍රඥාව තුලින්ම අවබෝධඥානයක් එනවා. යම් පජානාති තං උජානාති යම් පජානාති තං උජානාති ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දේ දැනගන්නේ විඥාණයෙන් කියලා. ඒක ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දේ දැනගන්නේ විඥාණයෙන් කියලා. මේ ප්‍රඥාව මම කියලා හිතාගෙන ඉන්න කෙනාට එහෙනම් ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දේ දැනගන්නේ විඥාණයෙන් කියලා එයාට එතනදි ප්‍රකට වෙද්දී එයා බලනවා දැන් මේ ප්‍රඥාවේ තනියයි තියෙමට භුක්ති විඳින්න බෑ. එහෙනම් මෙතන විඥාණයෙන් තොර මේ ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දේ මට දැනගන්න විදියක් නැහැනේ. එහෙනම් මෙතනත් මේ විඥානේ මුසු වෙලා තියෙනවා කියලා මෙයා දකිනවා. හැබැයි ප්‍රඥාවත් එක්ක එකතු වෙලා නෙමෙයි. ප්‍රඥාවේ සපෝට් එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් විඥාණයට තනියෙන් පවතින්න බෑ විචුනාංශ. විඥානේ යම් සකස් වීමක් තියෙනවා නම් එතන වේදනා සංඥා චේතනා තියෙන්න ඕනේ. වේදනා සංඥා චේතනා තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම ස්පර්ශය තියෙනවා. එතන රූපයක් තියෙනවා. එහෙනම් මෙතනත් එයා දකින්නේ මොකද්ද? පංච උපාදාන. එතන මෙතන එයාට දකින්න නෑ අනිත්‍ය කියලා දකින්න දෙයක්. එයාට තියෙන්නේ ප්‍රඥාවෙන් පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න විතරයි. හරිද? අන්න එතකොට එයා දකිනවා එහෙනම් මෙතන මට ප්‍රඥාව මම කියලා ගණීමක් යෙදෙන්න බෑ කියලා. යෙදීමක් නෑ කියලා. නේද? අන්න එතන තමයි ඔරුව අතහැරෙන තැන. අන්න එයා තමයි අස්මිමානේ ඉක්මවා යන කෙනා. අන්න එයා තමයි නිදහස් වෙන කෙනා. ඒ විදිහට ඒක වෙන්නේ. ඔතන කොහෙවත් අනාත්මය ප්‍රකට වෙන්නේ නැද්ද? නෑ වික්ෂුණාස දැන් මෙතන අනිත්‍ය දකින්න කෙනා අනිවාර්යෙන් හැමතැනම අනාත්මය තමයි දකින්නේ. අනාත්මය දකින්නේ. හැබැයි ඒක අර අමුතුවෙන් කියන්න දෙයක් හිතන්න දෙයක් නෑ. නෑ එහෙම හිතන්න දෙයක් නෑ. මොකද මේ වැටහෙන දේවල් මේ බලෙන් අපි ගන්න දෙයක් නෑ. දැන් මෙතන හිත මාව මුලා කරනවා කියලා මම දැක්කට පස්සේ. හරිද? එහෙම නැත්නම් මෙතන මේ 0 point. එහෙම නැත්නම් මේ අනිත්‍යමම දැක්කට පස්සේ මේ අදුක්කම අසුඛ ස්වභාවය ඇහැ තුලත් රූප තුලත් විඥානය තුලත් කන තුලත් ශබ්ද තුලත් විඥානය තුලත් මේ හැම එකම අගේ බිඳුවයි කියලා මම දැක්කට පස්සේ මට ඇහැ කියලා කියන්නේ අනාත්ම උදයක්. ඒක යෙදෙනවා. අනාත්ම ධර්මතාවයක්. සංසෙතන එතනින් හට යෙදෙනවා නේ. හා. එහෙනම් මේක මම කියලා නේතම් මම නේසෝමස් මේක මම හෝ මගේ කියලා ගැනීමක් යෙදෙනවා කියන එක යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නේද? ඒ අනාත්මය. අනාත්මයම තමයි විචුනාස. අනාත්මයම තමයි. ඒක වැඩි එතන අනාත්මය ගැන කියන්න යෙදෙන්නේ නැත්තේ. කියන්න එතන අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අවබෝධඥානයේ ගිය කෙනා ආයෙ මතු කරලා දඟලන්න දෙයක් නැහැ. ඒක by default එයා දන්නවා ඒක. සයිලන්ස්. අර අපි කිව්වට දැන් හිතමාව රවටනවා නම් ඒ රවට්ටන හිත මම නෙමෙයි නං. එහෙමයි. හරිද? හිතේ නම් දුකටයි දෙයක් නෑ. රැවටීම දුකක් නං. හිත දුකටයි දෙයක් මිසක් මටයි දෙයක් නෙමෙයි. දුක අවිද්‍යාවටයි දෙයක්. එහෙනම් හිත කියන්නේ මොකක්ද? අනාත්ම ධර්මතාවය. අනිත්‍ය දැකපු කෙනාට තමයි අනාත්මය ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය නොදකින කෙනා මේකත් අනාත්මයි නේද? මට ඕන විදිහට හිත නෑනේ මම කැමතිද නෑනේ කියලා ලාමකව මතු පිටින් ගැහුවට එතන ධර්ම අවබෝධයක් නෑ. ඒතර මේක අවබෝධ කරන්නේ නැති කෙනා හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? අර රූපේ විකාශනනේ හැම වෙලාවෙම දකින්නේ. එයා හිතනවා මේ ප්‍රශ්නේ රූපේ කියලා. එක්ක මම රූපේ කියලා ගන්නවා එහෙනම් මම නෑ කියලා හිතන්න ගන්නවා. එක්ක බාහිර රූපේ කියලා පනවලා ඒ රූපේ නැති ගන්න හදනවා. ඒතර කවදාකවත් මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයට ප්‍රකට කරගන්න බෑ. එයා මේ රූපේ නිෂේධනය කරනවා. රූපේ නැති කරනවා. රූපේ නැහැ කියලා හිතනවා. ඒක සංඥාව. රූපේ තුල ඉඳගෙන රූපේ නැහැ කියලා හිතනවා. රූපේ ඉක්මව යන්නේ නැහැ. ඒකම ඉස්සලා කිව්වේ අර ප්‍රශ්නේ මතුවෙන්නෙම රූපේ විකාශනය හරහා.
හරිද? රූපේ ඉක්මවල නෙමෙයි. ඒ දීලා තියෙන විදියනේ. ඒක එහෙමමයි. ඒතර අපි අමතක කරන දේ මේ පාටිච්චසමුප්පාදය කියලා මේ ගැඹීරම ධර්ම කොටාසේ මොකද භාගතුනාසේ කියනනේ යමෙක් පටිච්චසමුප්පාද දකිනවනේ එයා ධර්මයේ දකින එයා ධර්මයේ දැක්කනම් මාව දැක්කා. නේද? හරි. ඒතර වික්ෂුණස් මේ පටිච්චසමුප්පාදය තමයි මේ ධර්මයේ හරය කෝ එක. ඒතර භාගතුනාසේගේ සියලු සූත්‍ර මේ පටිච්චසමුප්පාදයට තමයි එම් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒතර මට ඒ ඕනම සූත්‍රයක් කරා පටිච්චසමුප්පාදය මතු කරන්න පුළුවන් වෙනවා. එනතම් පටිච්චසමුප්පාදය හරහා ඕනම සූත්‍ර විවරණය මට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය මේ භාගතුන්වහන්සේගේ තථාගත දේශනාව එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. ඒක යොන්සමන්සේ කරන කෙනාට හැමතැනම මේ පෙත්තා ටිෂු එකක් මේ වතුර බෝතලයක් වික්ෂුණාංශ මේ ඇඟිල්ලක් මට උස්සන්න බෑ. පංචපාස්කන්ධය අනිත්‍ය නැත්තම්. ඒක තමයි ප්‍රකට වෙන්න ඕනේ ඒක. ඒතර ඒක මං උස්සන්නෙම ඒ පවතින මොහොත දුකක් නිසා, අනිත්‍ය දුකක් නිසා. ඒතර මං ඒ ඉස්සීම තුළ තියෙනම සංස්කාරයක්. ඒවා කාය සංස්කාර. නේ? ඒතර මේ හැමදේම සංස්කාර. මං ආස්වාදයක් හොයන්නේ මේ. සැපයක් හොයන්නේ. මොහොතින් මොහොත දසවෙන් දසම එක්ක කායික ක්‍රියාවන් තුලින් එහෙම නැත්නම් වචන තුලින් එහෙම නැත්නම් සිතුවිලි තුලින්